මේ ඉසුරු සඳරුවන් වයස අවුරුදු 17යි. පාසල් සිසුවෙක් වන ඉසුරු දක්ෂ පාපැදි ධාවකයෙක්. අදට නියමිතව තිබූ බක්මහා උළෙලේ පාපැදි තරඟයේ ජය ගැනීම ඔහුගේ අරමුණ වුණා. ඒ අනුව ඔහු ඊයේත් පුහුණුවීම්වල නිරත වුණා. නමුත් සිදු වූයේ නොසිතූ දෙයක්. හැලඹ සිට ගිරිකොළ දක්වා දින මාර්ගයේ බැබිලිකන්ද පාමුලදී අධික වේගෙන් ආපු බයිසිකලේ දැක්කා. ඒ සද්දයක් වුණා. සද්දය ඇහෙනකොටම දුරකථන කණුව වැදිනව දැක්කා. අපි තාක්කාලා රෝහලකට ඇතුළත් කරා. අනතුරින් ඉසුරු බරපතල තුවාල ලැබුවා. ඔහු කඩිනමින් ඇතුළත් කෙරුණේ අගලවත්ත පිඹුර දිස්ත්‍රික් රෝහලටයි. නමුත් ඉසුරුට එහිදී තම ජීවිතයෙන් සමුගැනීමට සිදු වුණා. මේ ඉසුරුගේ ජීවන ගමනක තිත තැබූ මාර්ග දුරකථන කණුවයි. පොලිසිය පැවසුවේ අධික වේගය හා මාර්ගය පිළිබඳ නොදැනුවත්කම මේ අනතුරට හේතු වන්නට ඇති බවයි. බ්‍රේක් තියෙනවා හොඳට. ඔව් බ්‍රේක් තියෙන ඔක්කොම තියෙනවා. හොඳම තත්ත්වයේ තියෙනවා. බ්‍රේක් දෙකේම තියෙනවා බ්‍රේක්. ඔව් බ්‍රේක් තියෙනවා මේ පදින්න නීදී ඔක්කොම තියෙනවා. ඉසුරුගේ අනපේක්ෂිත සමුගැනීමෙන් කම්පනයටපත් ගම්වාසීන් අද පැවැත්වීමට සූදානම් කර තිබූ අවුරුදු උත්සවයේද අවලංගු කළා.